මං ගාව තියෙනවා වටාපත් ගෝණි 5ක්. දැන් වටාපත් ගෝණි 5ක් තියෙනවා කියන්නකො. දැන් මට මේ අවුරුද්දටම මේ වටාපත ඇතිනේ. මම බණ කියන්නේ හැම රෑම යනවනේ. හැම රෑම වටාපතක් දෙකක් පූජා කරපුවාම වටාපත් මොකටද පුතා? මොනවටද? දැන් ඇස්සයිස් පොතක් නම් පොඩියෙකුට දෙනවා. මයි පුතේ මේකේ ලියන්න. පෑනක් පැන්සලක් නම් චූටියෙකුට දෙනවා. මයි පුතා මේකේ ලියන්න. සීනිතේ කොළ ටිකක් නම් නැති බැරි කෙනෙක් ආපුවාම මේක අරන් ගිහලා තේ ටිකක් බොන්න. කිරි පැකට් එකක් නම් හීන්ෙකුට දෙනවා. මේක හදලා බීපන් කියලා. මොනවා හරි කෙරුවක් කියන්නකො. මේ වටාපත් හැරමිටි මේ හයි හත්තිය තියෙන කොන්ද පන තියෙන මට මේ හැරමිටි රුපියල් 2000යි 2500යි හැරමිටිය. හැරමිටියක් ගෙනල්ලා මට පූජා කරනවා. මේකිට අමා නිවන් සැප ලැබෙන්න. හම්බෙනවද පුතා එහෙම නිවන්? පළක් නැති එකක් දීලා. පළක් ඇති එකක් දෙන්න එපා. අරක ගිහිල්ලා මම මැස්ස උඩ. ඒක ටික දවසක් යනකොට ගුල්ලෝ ගහනවා. අර විසිතුරු අටපිරිකර තියෙන්නේ. විසිතුරු අටපිරිකර දැකලා තියෙනව නේද? අදත් එහෙම එකක්ද දන්නේ නැහැ තියෙන්නේ. දැන් දුක හිතේ ඉඳන්නේ. වේවැල් කූඩයක් හදාගෙන එනවා. වේවැල් කූඩය ඇතුලේ ජරා සිවුරු රෙදි වලින් හදාපු සිවුරු කට්ටලයක් හදනවා. ඇත්තටම මට පෙරේදා පළමුදා අරන් එන්න හිතුණා බන පොලෙන් පොලට ගිහිල්ලා පෙන්නන්න. තනිපට සිවුරයි නානකඩේ කාඩ්බෝඩ් ගොඩකුයි පාත්තරේ. ඔව් දෙපට සිවුර නෑ අඳනේ නෑ. ඉදිකටු පෙරහන් කළ නෑ. මොකක්වත් නෑ. පාවිච්චි කරන්න බැරි ජරා මෙහෙම එකක් කූඩේ ඇතුලෙන් තියලා කූඩේට මෙහෙම ලස්සන විසිතුරු ඉටිරෙද්දක් කලවලා පූජා කරලා. වෙලෙන්දා අපායට යන ගමන් මෝඩයා අපායට ගෙනියන විසිතුරු අටපිරිකර. ඒක අටපිරිකර නෙමෙයිලු. ඒක 12 පිරිකරලු. ආය එකක් තියෙනවා 16 පිරිකර. පිරිමි පුතා මේ වාගේ ගොම් වැඩවලට අහු වෙනවා අඩුයි. මේන් ඒකට. ඔව්. අර පවතින එකට වඩා ලොකු එකක් තියෙනවා නිවන් යන්න කියපු ගමන් දොළු කන්දේ පිරෙනවා. නිකවැරටියේ පිරෙනවා. දැන් හරි කමක් නැහැ. ඔය මොකෙක් හරි මොටෙයියෙක් මතු වෙලා කියලා කිව්වොත් ගෑනු නිවන් පතාර මතු වෙච්ච මොටෙයියාට වැඳගෙන ඉන්නවා. ඒ තරම් අඥානවන්ත මෝඩ ගති ගුණ තියෙනවා පුතා. වහල් වෙන මෝඩ ලාමක ගති. එව්ව දුරලන්න. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැනේ බුද්ධියට. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. බුදුහාමුදුරුව අනුදැන වදාරනවානේ ඉත්තිපි පණ්ඩිතා හොන්ති තත්ත විචක්කනා කියලා. පාවිච්චි කරන විදියට ඒ තැනදී ස්ත්‍රියද පණ්ඩිතයෙකි. ස්ත්‍රියද පණ්ඩිතයෙක්. පාවිච්චි කරන විදිය අනුව. මේක පාවිච්චි කරන්නේ නැහැනේ මොලේ හොඳ විදියට. නරක ආදියටමනේ පාවිච්චි කරන්නේ. හොඳට පාවිච්චි කරලා හිතලා මතලා වැඩ කරන්න පුළුවන් නම් ගෑණිය අභිමානවත් වස්තුවක්. ගෑණිය අභිමානවත් වස්තුවක්. ගෙදර තියෙන නිවන මන් දකින. අම්මා. දැන් අපේ පවුලේ 10 දෙනාම මේ ඉන්න තැනට යාචක පැල්පතක හිටපු අපි නෙමේ. අද බලන්නකෝ බස්නාහිර පළාතේ ලස්සනම ආසනේ ඉඳගෙන ඉන්නේ මේ රෑ මන්නේ. සුන්දරම උතුම්ම ආසනේ වාඩි වෙලා ඉන්නේ මං බස්නාහිර පළාත. අර පැලේ උපන්න යාචක පවුලේ මගේ අම්මා බුදු වෙලානේ. මගේ අම්මා බුදු වෙන්න ඕන.
මාව මෙතන තිබ්බට මගේ අප්පච්චිගේ දිරිය මාව මෙතන තිබ්බට ඒ තරම් උතුම් වස්තු. හින්ද අම්මා කෙනෙකුට කරන්න පුළුවන් දේ ගැහණියකට කරන්න පුළුවන් දේ 90යි. අසහායයි. ඒකනේ ගෑනුන්ට සමාන පද වැඩි. පිරිමින්ට සමාන පද නැහැනේ. තියනවද? ගල් ගෙඩි වාගේ පිරිමි නිකම්ම නිකම්. හැබැයි ගෑනුන්ට ලිය, ලතා, සඳ, වත, කත, සිරිලිය, සිරිය ලතා, වනිතා මෙහෙම පුතා ගෑනුන්ට සමාන පද ගොඩ. ඇයි මේ සමාන පද ගොඩක්? ගෑණිය තුල උපදින්නා වූ විශේෂයන් මත හැදිච්ච පද. ගැහණිය තුලින් උපදින විශේෂිත ස්වභාවයන්ට ඇතිවෙච්ච පද. ඒ අතර උත්තම පදය මොකක්ද? ඈ? මව පදවි බෙල්ල මිරිකලා කානුවට දාපුවා. ඈ? හම්බෙන්න ඉන්නකොට මිඩ්වයින් ඕනාට කියලා මැඩම් හොඳම පෙති වලින් ගෙරක් දෙන්න. ඈ? යාන්තම් අර මාස දෙකක් වෙච්ච එක හොඳම පෙති ගිලලා දිය කරලා හොල්ලලා කානුවට වක් කරපුවාම ඈ? මව පදවියද උතුම්ම එක? අර ලෝකෙවත් බලන්න දෙන්නේ නැතුව බෙල්ල මිරිකලා මරාපු ඇනලා කොටලා විනාශ කරපු සැබෑම මාතෘත්වයෙන් හොබන උත්තමාවියට ලැබෙනවා පදවියක් gedara බුදු. ඒ තමයි ගැහණියෙකුට ලබන්න පුළුවන් මේ ලෝකයේ තියෙන උතුම්ම පදවිය. gedara බුදු. දෙක පුබ්බාචාරිය. මුල්ම ආචාර්යවරේ මහාචාර්යවරියයි දරුවෙකුට මේ විශ්වය පෙන්වන මේ උත්තම ගුණ වලින් හොබනා ගැහණියට ගැහණුකම පේන්නේ නැත්තම් ගැහණියට මව්කම පේන්නේ නැත්තම් ඒ gedara පුතා කවදාක්වත් දිව්‍ය ලෝකයක් වෙන්නේ නැහැ. ගෙදෙට්ට තියෙන ලස්සනම නම මොකද්ද? සාමාන්‍ය විවාහාරේ සමාන පද තියෙනවානේ ඔය හැම එකටම. ඒ වගේම ගෙදරට තියෙන සුන්දරම උත්තම නම නිවහන. ගෙදරට තියෙන සොඳුරුම නම නිවහන. නිවන හදන තැන නිවහන. බුදුවරු දෙන්නෙක් ඉන්නවා තාත්තා සහ අම්මා. මුලින්ම ලොවට බිහි වෙන උන්ට මුල්ම බණ පදේ කියන අම්මා සහ තාත්තා. දෙවිවරු දෙදෙනෙක් ඉන්නවා අම්මා සහ තාත්තා. රැකවරණය පෝෂණය සියල්ල දෙන්නේ මේ දෙදෙනා. බුදුවරු දෙදෙනෙක් ඉන්නවා පාපයෙන් ඈත් කරලා පුණ්‍යවන්ත භාවයේ පිහිටලා අකුසලයෙන් ඈත් කරලා කුසලයේහි පිහිටුවා සත් ආකල්පයෙන් යුක්තව දමනය කරන ලද සිතුවිලි ඇති බෝසත් පැටියෙක් නිවන් මගට ගෙනියන්න. මේ ශ්‍රේෂ්ඨත්වයෙන් හොබන ගේට රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් ධර්මයන් ගෙනල්ලා ඒකට ගිනි තිබ්බේ මෝඩ අම්මාවරු සහ මෝඩ තාත්තාවරු. ඒ හින්දා ජීවිතේ දැක දැන අවබෝධයෙන් පින්වත් ගමනක් යන්න වීරිය කරන්න. අවසාන එක කියන්න වෙලාව ඇත්තෙම නෑ පුතා. uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් තිස්සේ කරගෙන ආපු ආගමික සංස්කෘතික ජාතික සමාජීය යහපත් සුගම හොඳ බෝසත් වැඩ
තව තව නිර්මාණශීලීව ජීවන ගමනේ නොකඩවා ඉදිරියට කරගෙන යන්න. කරගෙන ආපු හොඳ වැඩ තව තව ලස්සනට නිර්මාණශීලීව නොකඩ කොට ඉදිරියට කරගෙන යන්න පවත්වාගෙන යන්න වීරිය කරන්න. දුන්නු දානයක් තව ලස්සනට ඒක කරන්න, පිරිසිදුව කරන්න වීරිය කරන්න. ඔබ යහපත්ව පවුල නඩත්තු කරපු ඔබ තවත් නිර්මාණශීලීව පුංචි පුංචි වැරදිත් දරු පැටව් ලොකු වෙන්න තාත්තා ගාව අම්මා ගාව තියෙන සරල අඩුපාඩු හිටම් මකාගෙන බෝසත් තැනකට එන්න ඕන. දරුවන්ගේ හිස පිරිමදිමින් හැමදාම ඔබ හැදෙන්න ඕන. මා ළඟ තියෙන මේ අඩුපාඩු ටික මම නවත්තගෙන මේ පුංචි යවුන්ට යහපත් හෙටක් බෝසත් හෙටක් නිවන් මඟ දක්වන්නට පුළුවන් හෙටක් මන් නිර්මාණය කරනවා කියලා කල කුසල් වර්ධනය කරමින් ඉදිරියට යන්න පෝසත් ගමනක් යන්න මහන්සි ගන්න. ඒක තමයි නිවන. අපේ අධ්‍යාපනයේ හරයත් ඒක, බෞද්ධ දර්ශනයේ හරයත් ඒක. තුබූ තනක සොර සතුරං ගත නොයනායි සැඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතිඳුන් ගත නොයනා උගත මන ශිල්පයමයි මතු රැකෙනා. පින්නතුනි, මේ ලෝකයේ අපි ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනෝභාවයන්ට සැප පිණිස කියලා එකතු කරන සියලුම මේ භෞතික වස්තුව ගංගදිය ගැලුවොත් ගහගෙන යනවා. ගින්නක් ආවොත් පිච්චිලා යනවා. හොරු ආවොත් හොරකම් කරගෙන යනවා. සතුරෝ ආවොත් විනාශ කරලා දානවා. රාජ්‍යරුව කෝපාවිෂ්ඨ වුණොත් රාජසන්තක කරනවා. හැබැයි මිනිහෙක් ලබන බුද්ධිය පුතා හිස් සතින් එළියට දැම්මත් බුද්ධියේ මහිමෙන් මිනිහා දියුණු වෙනවා. බුදුහාඳුරුවන්ගේ බුදු සිරිතේ උන්වහන්සේ පෙන්නනවා මී කුණක් හම්බෙච්ච මිනිහෙක් මී කුණෙන් කෝටිපතියෙක් වෙනවා. මී කුණෙන් කෝටිපතියෙක් වෙනවා. පුළුවන් පුතා ඒක කරන්න. දිරිය වැඩුවොත් පුළුවන්. බැරි නෑ. නිර්මාණශීලීව බුද්ධිය වෙහෙසවුවොත් මේ ලෝකෙම තියෙන දේ සම්පත් කරගන්න ඔබට හැකියාව තියෙනවා. වාග්ය තියෙනවා. නමුත් ඒවා සම්පත් කරගන්න දන්නේ නැහැ. මං එංගලන්තේ ගියපු වෙලාවේ දැක්කා කරපිංචා ග්‍රෑම් 50ක් පවුම් එකමාරයි. පවුම් එකමාරක් කියලා කියන්නේ ලංකා මුදල රුපියල් 700ක් විතර. ග්‍රෑම් 50ක්. එතකොට 50 හෙව්වා 20ක්. කිලෝ එකට එපා. 700 20ක්. කීයද? රුපියල් 14000. රුපියල් 14000යි කරපිංචා කිලෝ එකක්. අපේ රටෙන් මේ ඉබේ හැදෙන කරපිංචා රුපියල් 18 කිලෝ එකක් ගන්න එකක් නෑ. කොස්සට රුපියල් 30000යි කිලෝ එකක්. කොස්සට කිරිඳි විට වැක්කිරෙනවා ගස්පල්ලේ. රුපියල් 1000ට කොස්සට කිලෝ එකක් ගන්න එකක් නෑනේ. 30000ට ලෝකේ විකිරෙනකොට. හැබැයි ආර්ථික කටයුතු කුසිකර්ම අමාත්‍යවරු ඉන්නවා. රජවරු ඉන්නවා. මේ වගේ කාල කන්නේ මිනිස්සු ඉන්න තාක්කල්
අඥානවන්ත ලෞකික රාගික ආසාවන්ගෙන් පෙළෙන දුෂ්ට జాතියක් රජ කරවාපු මේ කිරිඳි පිටේවුන්ට බූවල්ෙන් තලන්න ඕන. ඔව්. ඇත්තටම මේ වගේ පව්කාරයෝනේ සිංහාසනාරූඪ කරලා මේ බලාගෙන ඉන්නේ. මේ රටේ තියෙන සම්පත් පුතා මොන රටේද තියෙන්නේ? අනිත් රටවල් වල ගහක මලක් පිපෙන්න, දැල්ලක් එන්න, කොලයක් හැදෙන්න මාස 8කට විතර සැරයක්. හැදෙන්නේ. අපේ 365 දවසේම පුතා ඉරහඳ තාරකා පවතින මේ දෙරණේ දලු ළමින් මල් හැදෙමින් ගෙඩි හැදෙමින් අල බහිමින් භවභෝග සම්පත් අස්වනු සපයනවා. එහෙව් රටේ ජීවත් වෙන්න විදියක්. එහෙව් රටේ ජීවත් වෙන්න විදියක්. මේ පුංචි දෙරණේ එංගලන්තෙටම තියෙන එක ගඟයි පුතා. ඒ ගඟේ වතුර දැක්කාම මේ කුණු යලකවත් නැහැ. ඔව්. තේම්ස් ගංගාව විතරයි තියෙන්නේ. මං තේම්ස් විහාරේ හිටියේ මේ අපේ ලොකු හානගේ පන්සල. පොඩි හාමුදුරුවෝ 4 දෙනෙක් ඉන්නවා. සිරිදම පොඩි හාමුදුරුවෝ, නාරද හාමුදුරුවෝ, මංගල හාමුදුරුවෝ, සුභාවිත හාමුදුරුවෝ. පොඩි කිව්වට පොඩි නෑ. තරුණයි. මට තාත්තට වාගේ සැලකුවා පුතා එනකම්. ඔව් තාත්තට වාගේ සැලකුවා. දහත් විට හිග වෙයි කියලා කොහෙන් හරි හොයනවා. කොහෙන් හරි හොයනවා. ගුවන් සේවිකාවකට කෝල් කරලා මේ ගම්පහ අම්මා කෙනෙකුට කියලා ඔක්කොම ගෙන්නාගෙන තිබුණා. එහාට. පඩික්කම මං ගිහිල්ලා ඉඳගන්නේ කොහෙද? එතෙන්ට ගිහින් තියෙනවා. පඩික්කම හොදලා තියෙනවා. මම බනට ගිහිල්ලා ඇවිල්ලා සිවුරු ටික ගලවලා තියපු ගමම්ම වොෂින් මැෂින් එකට දාලා හොදලා වේලලා මං එනකොට ආපහු නමලා තියෙනවා. මං ඇඳගෙන ගියපු ඒවා ආයෙත් පොරවාගෙන ගියපුවා ගලවලා තියලා අර හොදපුවා දාගෙන යනවා. ගිලම්පස ටික දානේ ටික මේ වාගේ මං ලංකාවේදීවත් ලබන්නේ නැහැ පුතා එහෙම. ලංකාවේදීවත් ලබන්නේ. මං එංගලන්තේ ගියාට පස්සේ ඒ පොඩි හාමුදුරුවෝ තරුණ ස්වාමින් වහන්සේලා වස්වසලා ඉන්නේ ඒගොල්ලෝ ඒ වස්වසලා ඉඳිද්දී මට පුදුම විදියට උපස්ථාන කෙරුවා. සැලකුවා, ගරු කළා. ගුරුවරයෙකුටසේ සියලු දේ කරලා මාව ගුවන් තොටුපළට ගෙනල්ලා ඇරලලා මන් දැක්කා. මට දුක හිතුණා. කඳුළු පිරි දෙනෙතින් මන් දිහා බලාගෙන හිටියා. මාව ඇරලන්න ආපු නිහංක මල්ලිලාගේ ලොකු අප්පච්චිගේ පුතයි ලොකු පුතයි මේ අය කඳුළු හලාගෙන දෙකපොල් තෙමාගෙන මං යන දිහා බලාගෙන ඇඬුවා. මම මගේ වැඩේ හරියට කරලා දීලා මං ආවා. පින්නතුනි ලෝකේ කොහේ හරි කමන්නේ හොඳට ඉන්න පුළුවන්. හැබැයි ලෝකේ කොහෙවත් නෑ පුතා හොඳ රටක් ලංකාව විතර. තේම්ස් ගඟ ගැන මං ඔය කිව්වේ. ඒ තරම් ජරාව. ඒ ජරා ගඟ සුද්ධ කරලා තමා මුළු එංගලන්තෙටම බොන්න දෙන්නේ. අපේ සමනලගිරි පර්වතයෙන් පුතා කඩා හැලෙන උත්තම සීතල පවිත්‍ර දියදහර මහවැලි ගඟ ත්‍රිකුණාමලෙන් මුහුදට වැටෙනකන් බිව්ව හැකි පුතා. ඕ ගඟෙන්ම අරන් බිව්ව හැකි. ඒ තරම් සම්පතක් තියෙන මේ පිම්බිමේ වැව් 3600ක් තියෙන මේ පිම්බිමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ කියලා කියනවා නම් රට විකුණාගෙන කණ්ඩ හදනවා නම් රට උකස් තියනවා නම් ලෝකේ හැම රටකටම ණය නම් හම්බෙන්න ඉන්නේ උනුත් විකුණලා මෙවුන් කාලා නම් මොකද්ද පුතා ඇති ඵලෙ? අපි ආපු ගමන් මගේ මේකද බෞද්ධයාගේ න්‍යාය? මේකද නිර්වාණය? මේකද සැනසීම? මේකද සැපත කියලා බලන්න. නිදහසේ ඉන්නකොට හිතලා බලලා පින්සිතින් ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ශික්ෂාකාමී පුරවැසියෙක් හැටියට විනයානුකූලව නිර්මාණශීලී ගමනක් හදන්න මේ ස්වභාවික ලෝකයේ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අපට නිවන් එතරම් දුර නොවේ. බුදුන්ගේ දේශයයි මේ ශ්‍රී ලංකාව.
ඒ උතුම් දේශය තුල පින් සිතින් ඔබට අමා නිවනින් සැනසීම ලබන්නට හිත කය වචනය කියන ත්‍රිවිධ ద్వාරයේ සම්වර කරගෙන සීල සමාධි ප්‍රඥාවන්හි පිහිටා ලොව දිනන්නට වරම් සසර දුක් නිවන්නට වරම් සසර දුක් නිවා ලබන අමා නිවනින් සැනසීමට වරම් ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා